බුදුහාමුදුරුවෝ කියන දුවේ කවදාවත් වෙන්න එපා හතර ජාතියක ආකාරයේ ගැහණියා. මොනවද කිව්වේ? අදුත්ති, අතේනි, අසොණ්ඩි, අවිනාසිකා. අදුත්ති දූර්ත ගැහණු වෙන්න එපා. දූර්ත ගැහණු කියන්නේ මත්පැනට, සූදුවට, සුරාවට ලොල් වෙන්න එපා. බොණ්ඩ පුරුදු වෙන්න එපා. කැසිනෝ වලට, ක්ලබ් වලට යන්න පුරුදු වෙන්න එපා. පිරිමි පස්සේ යන්න එපා. අදුත්ති කියන්නේ ඕකයි. ඊළඟට කියන්නේ අතේනි හෙරක් වෙන්න එපා. හොරකම් කරන්න එපා. තමන්ගේ ස්වාමියා උපේන යම් දෙයක් තියෙනවා නම් රකින්න. ඒවා වැඩි දියුණු කරන්න කල්පනා කරන්න. එහෙම නැත්නම් විනාශ කරන්න නම් එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධනංවා, ධඤ්ඤංවා, රජතංවා, ජාත රූපංවා. ධනය සල්ලි වෙන්න පුළුවන්, ධාන්‍ය වෙන්න පුළුවන්, රන් රිදී මුතුමැණික් වෙන්න පුළුවන්. මොනවා දුන්නත් විනාශ කරන්න නම් එපා. එහෙම හෙර බිරින්දෑවරු ඉන්නවා. ආර කොසල් රජුණගේ හීනවල පින්වත්නි එක හීනක තියෙනවා පුරුෂයෙක් පුටුවක් උඩ ඉඳගෙන වරමන්දක් ගොතනවා. වරමන්ද ගොත පල්ලෙහාට දාද්දි පුටුව යට ඉන්න නරි දෙනා කැනහිල් දෙනවා අර වරමන්ද ගිලිනවා. අන්තිමට පිරිමියා ගොතලා ඉවර වෙලා බලද්දි ලණුවක් නැහැ. අර යට හිටපු නරිච්චි ඔක්කොම කාලා. ඒ පාර බුදුහාඳුරන්ගෙන් අහනවා කොසල් රජුරු මොකද්ද බුදුහාඳුරනේ මේ හීනේ? බුදුහාඳුරු දේශනා කරනවා රජතුමනි දැන් නෙමේ අනාගතේ. ඔය ගෑනු හොර මිනිස්සුත් එක්ක එකතු වෙලා පිරිමි හම්බ කරන එක විනාශ කරනවා. ඒක තමයි ඔය දැක්කේ. අනාගතේ එහෙම වෙනවා කොහොතින්. දැන් අනාගතේ ඇවිල්ලානේ. දැන් එහෙමයි සමහර පිරිමි ඩුබායි ගිහිල්ලා, ඕමාන් ගිහිල්ලා, බහරේන් ගිහිල්ලා කඹරලා එවනවා. මෙහි සමහර නෝනලා සමහරු ඔක්කොම නෙමෙයි. සමහරු නටන්න තියෙන නැටුම් ඔක්කොම නටලා. වන්නම් 18ටත් එහා ගියේව නටලා අන්තිමට හදපු ගේකුත් නැහැ, ළමයින්ට උගන්නලත් නැහැ, ව්‍යාපාර කරලත් නැහැ, කඩ දාලත් නැහැ, මුකුත් නැහැ. අර ධනෙ කාබාසිනියා කරලා. බුදුහාඳුරෝ කියන හෙරක් වෙන්න එපා තේනි. අසොණ්ඩි කුම්මැහි වෙන්න එපා. කාන්තාව හැමතිස්සෙම දාණයට ප්‍රියශීලී වෙන්න ඕනේ. සද්ධර්ම රත්නාවලීදී ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ දන් දීමේ ආනිසංස මදකම නිසා ගෑනු වෙනවා කියලා. දන් දීම මදිලු ටිකක් ලෝභයිනේ. ඒගොල්ලෝ ඒකට නමකුත් හදාගෙන ඉන්න අර පිරිමැස්ම කියලා. හැබැයි මතක තියාගන්න ලෝභකමයි අර පිරිමැස්මයි කියන්නේ දෙකක්. එකක් නෙමෙයි. ලෝභකම් කරන්න පුරුදු වෙන්න එපාකවත් දන් දෙන්න. කාන්තාවකට හොඳ ලක්ෂණයක්. ඊළඟට කියන අවිනාශිකා විනාශකාරී අය වෙන්න එපා. නරක දේ කියන්න, නරක දේ හිතන්න, නරක දේ කරන්න. කාන්තාව එහෙම දරුණු දේවල් කරද්දි කැතයි. එනිසා බිමන්නේ ඔබ චරිතවත් කාන්තාවක් වුණොත් ඒක තමයි කාන්තාවකට තියෙන ලොකුම ආභරණය. දුෂ්චරිතවත් වුණොත් ඒක ලොකුම මලකඩේ. මලකඩෙන්ම ඔබ විනාශ වෙනවා. බුදුහාමුදුරුවෝ කියන